back guys. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නේ dress makeover එකක්. ඉතින් guys මෙන්න මේක තමයි මගේ dress එකේ before look එක. මට bright minimal space එකක් ඕන හින්දා මම ඒක මේ විදිහට change කරා. මේ wall එකේ කලින් වල තිබුණු wallpapers එහෙම මම මොකුත්ම change කළේ නෑ. අලුත් desk setup එකටත් ඒක match වෙන හින්දා මම ඒක හැමෝම තියාගත්තා. ඉතින් මට ඕන වෙලා තිබුණේ මේ වගේ calm white setup එකක් හදාගන්න. මේ තමයි මගේ snack storage box එක. ඒ විදිහට ස්නැක් ටිකත් මම ඕගනයිස් කරගත්තා. මේක තෙමු එකෙන් මම දාපු පොඩි ඕඩර් එකක්. අපි බලමුකෝ මේක මොනවද තියෙන්නේ කියලා. මේක පෙන් හෝල්ඩර් එකක්. මේක මං හිතන් ඉදියට වඩා නම් ටිකක් පොඩි කියලා හිතනවා. මේක නම් ගත්තේ මම බ්ලැක් හෙඩ්ස් එහෙම රිමූව් කරන්න. මේක නම් රිමූවබල් ඩෙස්ක් ලැම්ප් එකක්. මේකේ ලෙවල් 3කට ලයිට් නිමින් කරන්න පුළුවන්. මගේ vlogs බලන අය නම් මෙයාව දන්නවනේ. මේ තමයි මගේ කලින් table clock එක. ඉතින් මම එයාව අලුත් කෙනකින් replace කරන්න තමයි මේ හදන්නේ. මේ තමයි මගේ අලුත් table clock එක. මට මේක දැක්කම නම් හිතුණා කලින් එක මීට වඩා ලස්සනයි කියලා. මෙයා cute. ඒ වුණාට මම කලින් එකට මීට වඩා කැමතියි. ඉතින් guys ඔයාලට මොකක්ද හිතෙන්නේ? මේ දෙකෙන් ලස්සන මොකද්ද? මෙයා නම් මේ හොඳටම ලෙඩ වෙලා ඉන්නේ මේ විදියට. මේ වගේ තියෙනම හැම නිතරම වගේ කන චොක්ලට්, ටොෆි වගේ දේවල්. මේ තමයි මගේ මිරර් එක. මේක ගැන ඉතින් ඔයාලා දන්නවනේ. මේ පිටිපස්සේ තියෙන මිනි ඩ්‍රෝවර් ඕගනයිස් එක. මට ඒක වීඩියෝ එකක් නම් ගන්න බැරි වෙලා. ඔයාලා මම වගේද guys? කොච්චර නෝට්බුක් තිබුණත් කියුට් නෝට්බුක් එකක් දැක්ක ගමන් මේක ගන්නවා.
දැන් අපි මේ අයිටම් ටික දාලා පින් හෝල්ඩර් එක ඕගනයිස් කරගමු. මේ තමයි මගේ ෆේවරිට් පෙන් කලෙක්ෂන් එක. එතකොට මේ තියෙන්නේ ඔක්කොම highlights. මේ මගේ ෆේවරිට්ම highlight set එක. ඒක නම් දැන් ගොඩක් කලර්ස් ඉවර වෙලා තියෙන්නේ. ඔය තුන විතරයි මං ගාව තියෙන්නේ. ඊළඟට තියෙන්නේ sticky notes. මේ තමයි මගේ අනිත් යාළුවා. එයාවත් අපි මේ හරියෙන් තියාගමු. තව මම මෙන්න මේ වගේ හැංගින් ෆ්ලෝරල් ඩෙකොරේෂන් ටිකක් ගෙනාවා. මුලින් මම මෙන්න මෙතන තමයි එක එල්ලුවේ. ඒක එතන සෙට් නැහැ කියලා හිතුන හින්දා ආයි මම ගලවලා මෙතනින් එල්ලුවා. එහෙනම් අපි මගේ ඩෙස්මේකෝ එකේ ෆයිනල් ලුක් එක බලමු. ඉතින් බෙස්ටේස් මේ ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙ vlog එකකින් හම්බෙනකන් bye. Thank you for watching.